Vinny Production. හරි. එතකොට මම මොකද්ද මේ ඇදලා දෙන්නේ? මකරේ. මම ඇදලා දෙන්නේ ශ්‍රී ලංකා සිටිමේ කොටස. මේ තියෙන ගෝල් පේස් එක. මේ තියෙන ෆෝක් සිටි. අපි එතකොට පහර දෙන්න ඕන කොතැනටද? ෆෝක් සිටි එකට. අපි පහර දෙන්න ඕන ගෝල් පේස් එකට. අපි උදේම යනවා රැස්වීමට. රැස්වීම ඉවරේ එක්ක සනික ඇවිල්ලා පහර දෙන ගෝල් පේස් එක. අරගලේ අලකොල්ල දාන. දැන් කහඳුර මහත්තයා ඔය මිනිස්සු අරගල කරන්නේ රට වෙනුවෙන් නා දැන් ඔය මිනිස්සුන්ට ගහපුවම අපිට ලැබෙන බෙනිෆිට්ස් මොනවද? ඔබ බම්බහ පොප්පකට එක කල්ලාලක බෝබ තවත් එක මේක නොකේ ගොලක් දෙවල හම්බෙන්න. පන්න තියනවද? එක ප්‍රශ්නයක් තියෙනවා. මොකක්ද? මේ ලංකා සිටියම කොහොමද මේ මකරෙක් වගේ උනේ? හැටු දාට. එච්චර. හරි කහඳුර මහත්තයා ලැබියන්නේ කට්ටිය ලෑස්තිලා ඉන්න අපි ඇවිල්ලා ඉන්නේ කොළඹට. ඉතින් කට්ටිය ලෑස්තිලා ඉන්න ඔය ගෝල් පේස් එකේ ඉන්න ඔය ඇච්ච බැච්චෝ අකුල අයන්න ලෑස්තිලා ඉන්න දෙනවා අන්තරේ පන්නනේ අන්තරේ ගෙනල්ලා තියෙන්නේ කහඳුර මහත්තයා. අද තමයි කානිවල් කාරයෝ පාලමක් ඉගෙන ගන්නේ. මේ අරුන් ඉන්නවා. අන්න. A few moments later. මේ මචං මොකෝ වෙන්නේ? මොකුත් නැහැ ඉතින් අවුව පොඩ්ඩක් සර එච්චර ළමයි ඉතින් වෙන මොනවද? වෙන නම් මොන අවුල්ද නේද? දෙසක් පොයත් වෙනවා නේද අය මාත්‍යා? ඒකනේ මාඩු දෙයිද දන්නේ නැහැ නේ. ළමාගේ ඉස්සේ ඉතින් සර් අර බලන්න සර් අරගල කාරයෝ ටික අපේ උන්ට අර වැවේ උබාගෙන ගහනවා සර්. කො මේ සාජන් කො මට නම් පේන්නේ නැහැ. අර බලන්න සර් අර බස් ටික ගිනි තියලා අපි ආව බස් ටික අර අර අසන උරුරේකට හෙට්ටක්. ෂෝක් කුරුල්ලු ටික. අරු කුරුල්ල ටික. සර් අර බලන්න සර් අපි ඉස්සේ ගාව උන්ට අර ඇඳුම් ගලවලා අර ගහනවා සර් අර හතර. මේ සල් මත වහින්න ඕනේ. වයින් මේ අපි අර හරියට යන්කො. හලෝ වල්ලේ මොකද ඔබලා අරගලේ උන්ට ගැහුවද? ගැහුවා කියන්නේ උන් අපිට ගැහුවා අපිට උන් ගැහුවා. මට උඩු කො බස් එක බස් එක ටීවී එකෙන් බලනකො කොහෙද ඉන්නේ බස් එකේ ඉන්නේ? බස් එක ජේසීබී එකක් දාලා උස්සද්දි මම කොහොමද යකෝ බස් එකේ ඇතුලේ ඉන්නේ? මම මේ ගංගාරාම පන්සලේ ඇංගිලා ඉන්නේ. බුදු අම්මා ගානවා. මේ ඉන්නේ තවත් බයි. බයියෙක්? නෑ අයියේ මම බයියෙක් නෙවෙයි අයියේ. මම මේ කිසිම දෙයකට සම්බන්ධ නෑ අයියේ. හරි දැන් ඔබ කොහෙද? මම මෙහෙ තිස්ස මහරාමයේ අයියේ. තිස්ස මහරාමේ ඉඳන් බස් එක නැගලා රැලියට ආවද? බස් එකේ ආවා රැලියට ආවා. ඔව් බස් එකේ ආවේ අයියේ. ඔව්. එතකොට රැලි ඉවරලා පොලුත් අරගෙන ගෝල් පේස් එකට ආවද? ඔව් පොල්ලක් කරන් ගියා. ඔව් ගියා ගෝල් පේස් ගියා. ඊට පස්සේ අරගලේ හිටපු අපේ අහිංසකයාට උඹ පොළු වලින් ගැහුවද? පොල්ල කියන්නේ ගෝල් එකක් දෙකක් වගේ ගැහුවයි. එකයි එක දෙකයි. ඒකට තමයි යකෝ බයිකම කියන්නේ. කාපියෝ.
මල්ලේ අයමු අය තේබුන් නතර කරාද? ඒ පොඩ නෙමෙයි කඩව දහන්දියෙන් කුටි ගන්න කඩව දිනුත් ගහනවලු මල්ලිලා එයා ඉක්මනට කුටි ගන්න අයියේ කඩවදික්මත් ලියුමක් කරා යන්න අපිට ගැහුවා කියලා. මොකද චිත්තය කරා යන්න නැත්නම් දිගට මහදේ නැගිටින්න අය කුටි ගන්න මල්ලිලා මල්ලේ බයමු අයියෝ ආයෙ කුටි ගන්නද? දැන් තේබොඩ් මල්ලේ මල්ලයි ළමටව තේබොඩ් වරිලා මයකමා කලකමා තාමර මොකද්ද බම් මේ අපිට වුනේ? ඒක තමයි බං කවුද මේක ප්ලෑන් කරේ ප්ලෑන් කරේ අර කාන්දරව කොහොම මා හොස්පිටල් දාන්න අයියෝ මා හොස්පිටල් දාන්න අයියෝ මා හොස්පිටල් ඉතිහාසය පුරා දේශපාලකයින් නිසා අප රැවටුනෙමු. බලය ලබා ගැනීමට සහ බලය රැක ගැනීමට ඔවුන් බිල්ලට දුන්නේ අහිංසක ජනතාවයි. රටවැසියා දඩමීමා කර ගැනීමට පාර්ලිමේන්තු ඇත්තු ඉතා රුසියෝය. දුප්පතා තව තවත් දුප්පත් කර පාගා දැමූ පසු උන් දෙන සොච්චමට බත්කටට ඕනෑම දෙයක් කරගත හැකිය. එදා මෙදා තුර අප මේ අදෘශ්‍යමාන දැලේ පැටලුනෙමු. ජනතාව දෙපිලබෙදී මරාගනු දැකීම උන්ගේ අරමුණ නම් තවදුරටත් උන්ගේ මල්ලපුඩුවලට අසුනොවී නොරැවටි ආධිපත්‍යයට විරුද්ධව නැගී එන මෙම අලංකාර රළ ප්‍රවාහේ දියබිඳක් වන්න. ඒ නැගෙන උදම් රලින් ඕනෑම ඒකාධිකාරී සුවිසල් ගොඩනැගිල්ලක් සුණු විසුණු කර දැමිය හැකිය. බුද්ධිමත් වන්න. සාමකාමී අරගලයට පිණී අපේ උත්තමාචාරය.